hello කොහොමද ඉතින් ඔයාලට? ඉතින් මම දැන් ලංකාවට ඇවිල්ලා සති 2ක් විතර වෙනවා. මේ වෙද්දි අපි ඉන්නේ කොළඹ. ඒකට හේතුව හස්බන්ඩ් සති දවස් 5ම වැඩට යනවා. ඉතින් අපිට ගමේ ඉඳලා කොළඹ එන එක කරදරයි හැමදාම. ඒ නිසා අපි දැන් ඉන්නේ කොළඹ. ඒ දවස්වල මම ආසාවෙන් කරන දෙයක් තමයි කෑම හදන එක. මම ඉස්සර ඉඳලම ගොඩාක් ආසයි කෑම ಜಾති හදන්න. එක එක කෑම වර්ග හදන්න, එක එක රෙසිපි try කරන්න, අලුත් දේවල් හදන්න. ඔය වගේ දේවල් වලට මම මාරම ආසකෙන්. ඉතින් ඉස්සර මම ජොබ් එකට යනවානේ. අපි දෙන්නා මට බහ රස්සාව කරපු දෙන්නේ. හැබැයි දැන් මම ජොබ් එකට යන නිසා මට ඕනේ තරම් ෆ්‍රී වෙලාව තියෙනවා කෑම ಜಾති හදන්න. ඉතින් මම ඒක හරිම ආසාවෙන් කරන්නේ. ඉතින් අදත් මම මේ වීඩියෝ එකේ අරන් ආවේ රෙසිපි එකක්. ඇත්තනම බීෆ් ඩෙවල් එකක් තමයි මම හදන්නේ. ලංකාවේදී නම් මම බීෆ් ඩෙවල් එකක් හදුන ෆස්ට් අත හිතෙන විදිහට තමයි මම මේ රෙසිපි එක try කරේ. මම කොහෙන්වත් බලාගත්තේ නැහැ. මට හිතන ಜಾති දාලා එහෙම මෙහෙන් කොහොම හරි හදාගත්තා. සමහර විට ඒක හදන හරිම විදිය නෙමෙයි වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් රසට ආවා. ඒ නිසා මම හිතුවා මේ රෙසිපි එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. තව දෙයක් තියෙනවා මට ඔයාලට කියන්න. මොකද මේ දවස්වල නෙමෙයි ඉස්සර ඉඳන්ම කට්ටිය එක එක ප්‍රශ්න අහනවා. Facebook එකේ මැසේජ් දානවා. එහෙම නැත්නම් YouTube එකේ comment section එකේ අහනවා. ඉතින් මම ඇත්තටම Q&A වීඩියෝ එකක් ගෙනල්ලා තිබ්බේ නෑ. යාළුවා අහන ප්‍රශ්න වලට සමහර වෙලාවට මම comments වලට යටින් උත්තර දීලා තියෙනවා. හැබැයි සමහර අය දිග ප්‍රශ්න අහනවා. ඒක අය එක එක ප්‍රශ්න අහනවා. සමහර අයට තියෙන යුනිවර්සිටි ප්‍රශ්න, සමහර අයට ඇකඩමික් ප්‍රශ්න, සමහර අයට ස්කෝලර්ෂිප් හොයාගත්තේ කොහොමද, සමහර අයට රට ජීවිතය ගැන ප්‍රශ්න, සමහර අයට day to day life එකේ ප්‍රශ්න, ඔය විදිහට එක එක ප්‍රශ්න මගෙන් අහලා තියෙනවා. සමහර අය මගෙන් ඉල්ලලා තියෙනවා මේ ප්‍රශ්න වලට උත්තර වීඩියෝ එකකින් අරන් එන්න කියලා. හැබැයි ඇත්තටම මට තිබ්බ වැඩ කටයුතුත් එක්ක මට එහෙම වීඩියෝ එකක් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද මම ගිය දවස් ටිකේම එක්සෑම් වලට, ඇකඩමික් වලට, ලෙක්චර්ස් වලට යන නිසා මට එහෙම ලොකුවට වීඩියෝ එකක් කරන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. හැබැයි මට දැන් ටයිම් එක තියෙන නිසා මම හිතුවා වීඩියෝ එකක් කරන්න. එහෙම හිතලා මම YouTube එකේ පෝස්ට් එකක් දැම්මා ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා. අම්මෝ හිතුවත් නැති තරම් ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා. මම තාමත් කට්ටියට chance එක දීලා තියෙන්නේ ප්‍රශ්න අහන්න කියලා. මොකද ඒක ඉවරයක් වෙන්නේ නැති තරම් ප්‍රශ්න අහනවා. ඒ නිසා මම තාම වීඩියෝ එක හදලා ඉවර නැහැ. ඉතින් තව දවස් 2-3ක් බලලා මම මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම අරන් එනවා. ඉතින් ඊට කලින් තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. YouTube channel එකට අමතරව Oshi Vibe කියලා Facebook page එකකුත් තියෙනවා. ඉතින් ඒකේ තමයි මම ගොඩක් වෙලාවට photos එහෙම upload කරන්නේ අපි යන තැන්වල. මොකද YouTube එකේ වැඩිපුර මම photos එහෙම upload කරන්නේ නැහැනේ. ඉතින් කවුරු හරි කැමති අය ඉන්නවා නම් ඒ Facebook page එකත් follow කරන්න. Oshi Vibe කියලාම තමයි තියෙන්නේ. ඉතින් ඒකේ තමයි මම daily updates දාන්නේ YouTube එකට. කතාවෙන් ඔයාලට අමතක වුණා නේද අපි ආවේ බීෆ් ඩෙවල් එකක් හදන හැටි බලන්න කියලා. එහෙනම් ඉක්මනට යමු මම ඒක කොහොමද හදාගත්තේ බලන්න. ඒක හරිම රසයි. මම බීෆ් ග්‍රෑම් 500ක් වගේ තමයි ගත්තේ. පොඩියට කොටුවට කපා ගත්තා. පස්සේ මම මාළු මිරිස් ටිකක් චෝටියට කපාගෙන අමු මිරිස්, ලූණු, තක්කලි, ඊට පස්සේ රම්පේ. කරපිංචත් තියෙනවා නම් හොඳයි. මට කරපිංච නැති නිසා මම කරපිංච ගත්තේ නැහැ. ඊට අමතරව සුදු ලූණු බික් කිහිපයක් මේ විදිහට මම වංගෙඩියට දාගත්තා. බීෆ් ඩෙවල් එකක් හදන නිසා මම ගත්ත සෝයා සෝස්, ඊට පස්සේ තක්කලි සෝස්, ඊට පස්සේ ආයේ අපේ ගෙදර තිබ්බා chili sauce එකක්. ඉතින් මම ඒ chili sauce එකත් මේ වෙලාවේ පාවිච්චි කරන්න හිතුවා. ඔන්න ඔය දේවල් ටික තමයි මට ප්‍රධාන වශයෙන්ම ඕනේ උනේ. ඉතින් මම සුදු ලූණු ටික මුලින්ම මේ විදියට හොඳට කොටා ගත්තා. ඉඟුරු කෑල්ලකුත් එකතු කරගත්තා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මම දැන් මේ බීෆ් එක මැරිනේට් කරගන්න තමයි යන්නේ. ඒකට මම ගම්මිරිස් කුඩු 3-5 කුඩු, ලුණු කුඩු, ඊට පස්සේ මිරිස් කුඩු එකතු කරලා තව දෙහි යොෂ බිංදු 2-3කුත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම ටිකක් ලොකු තාච්චියක් ගත්තා. ඒකට හේතුව බීෆ් ටිකක් වැඩිපුර තිබ්බ නිසා. ඊට පස්සේ තාච්චියට තෙල් ටිකක් දාගෙන තෙල් ටිකක් වෙලා යනකම් රත් වෙන්න දුන්නා. ඉතින් තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට මම තෙල් තාච්චියට මුලින්ම සුදු ලූණු ටික තමයි එකතු කරගත්තේ. ඉඟුරුත් තිබ්බනම් අමුතු සුවඳක් එනවා. ඊට පස්සේ මම මේ දැන් කරන්නේ අර පොඩියට කපාගත්ත බීෆ් ටික හොඳට තෙල් එකේ බැද ගන්න එක. ඉතින් මේ බීෆ් ටික තෙලේ බැද ගන්න කලින් සාමාන්‍යයෙන් විනාඩි 20ක්වත් මැරිනේට් වෙන්න තියන්න ඕන. එතකොට තමයි අර අපි එකතු කරගත්ත මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, දෙහි යොෂ හොඳට මස් එකට උරා ගන්න.
අනිත් එක තමයි මම බීෆ් පොඩියට කපා ගත්තේ. එතකොට හොඳට තෙලෙන් බැද ගන්න පුළුවන්. නැත්තම් ගොඩාක් තෙල් වමනා වෙනවා සහ ගොඩක් වෙලා යනවා බීෆ් ටික බැද ගන්න. මේ විදිහට චූටි චූටි කෑලි කපපුවාම ඉක්මනට තෙලේ බැදෙනවා. ඉතින් මම ලිපේ සාමාන්‍යයෙන් බීෆ් ටික තිකලා තිබ්බා විනාඩි 20ක් විතර වගේ. ඉතින් මේ වෙද්දි අර බීෆ් වල තෙල් කෑලි වල තියෙන තෙලුත් ඇවිල්ලා මේ විදිහට වතුරත් උනලා චුට්ටක් හොද්ද වගේ වෙලා තියෙනවා. හැබැයි හොඳට බීෆ් ටික තෙලේ තැම්බෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ තව විනාඩි 10ක් විතර. ඒ කියන්නේ දැන් ඔක්කොම පැය භාගයකට විතර පස්සේ මේ විදිහට හොඳ පාටක් ඇවිල්ලා සුවඳකුත් එක්ක මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේ වෙලාවේදී එකතු කරගන්නවා ලූණු ටික, රම්පෙ ටික, අමු මිරිස්, ඊට පස්සේ මාළු මිරිස්. ඊට පස්සේ මම කරන්නේ මේ දේවල් ටික හොඳට කලවම් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ කලවම් කළාත් සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් වගේ මම මේක ආපහු හොඳට ටෙම්පරාදු කරගන්නවා. මේ වෙද්දි හොඳ සුවඳක් එනවා. මොකද සුදු ලූණු ටික බැදිලානේ. ඊට පස්සේ තමයි මම එකතු කරගත්තේ කෑලි මිරිස්. ඉතින් සමහර අය කෑලි මිරිස් කලිනුත් එකතු කරනවා ඇති. හැබැයි මම මේ වෙලාවේ තමයි කෑලි මිරිස් එකතු කරගත්තේ. මොකද මට හිතුණා කෑලි මිරිස් මුලින් එකතු කරා නම් කෑලි මිරිස් බැදිලා වැඩි වෙයි කියලා. ඊට පස්සේ ආයමත් මම කරේ හොඳට කලවම් කරගත්ත එක. දැන් මේ ලිපේ ගින්දර ගොඩාක් අඩු කරලා තියෙන්නේ. නැත්තම් මේක මේ මස් එක තාච්චියට අල්ලන්න පුළුවන්නේ. ඉතින් විනාඩි 2-3ක් ඔය විදිහට තෙලේ බැදෙන්න දුන්නා. ඊට පස්සේ තමයි ඉතින් අර මම ඔයාලට කලින් කියපු සෝස් ටික පාවිච්චි කරන්න ගත්තේ. ඉතින් ඔයාලට මම කලින් කියවනේ එතන ටොමැටෝ සෝස් තිබ්බා, සෝයා සෝස් තිබ්බා, ඊට පස්සේ චිලි සෝස් තිබ්බා. ඉතින් මේ සෝස් වර්ග එකතු කරද්දී ඒවා ඔයාලට කැමති විදිහට එකතු කරගන්න පුළුවන්. චිලි සෝස් එක වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ටොමැටෝ ඒ ෆ්ලේවර් එකට කැමති අය ඉන්නවා නම් ටොමැටෝ සෝස් එක වැඩිපුර එකතු කරගන්න පුළුවන්. සෝයා සෝස් නම් එහෙම ගොඩාක් එකතු කරගන්න යන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට එකතු කරගත්තාම ඇති. දැන් තියෙන්නේ හොඳට කලවම් කරලා අහපව් විනාඩි 10ක් 15ක් වගේ හොඳට තැම්බෙන්න දෙන එක. ඉතින් ඒ වෙලාවේදී මෙන්න මේ විදිහට පොඩි හොද්දකුත් එක්ක තමයි හැදෙන්නේ. මොකද අපි ටොමැටෝ සෝස් එහෙම දැම්මනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔය ඔක්කොම ಜಾති ටික එකතු කරාට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන විනාඩි 10කට විතර පස්සේ දැන් නම් හරිම සුවඳයි. සුවඳ වගේම තමයි මම පොඩ්ඩක් හොද්දෙන් රස බැලුවා. ඇත්තටම හරිම රසයි. ලුණු හැම ගානට තියෙනවා. ඉතින් ඔයාලට ලුණු මදි නම් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. ඉතින් අන්තිමට තමයි මම තක්කාලි ටික එකතු කරගත්තේ. මොකද මම තක්කාලි මුලින් එකතු කරගත්තේ නැහැ. තක්කාලි ටික දිය වෙයි කියලා හිතලා. ඉතින් මම අන්තිම වෙලාවේ අර පොඩියට කපාගත්ත තක්කාලි ටික එකතු කරා. එතකොට මේ විදියට ලස්සනට තක්කාලි කෑලි තියෙනවානේ. ඉතින් ඔන්න ඔය හේතුව නිසා තමයි මම තක්කාලි ටික අන්තිමට එකතු කරගත්තේ. ඉතින් මට මේ බීෆ් ඩෙවල් එක හදන්න සාමාන්‍යයෙන් විනාඩි 45ක් වගේ ගියා. මොකද මස් හොඳට කුක් වෙන්න ඕනේනේ. ඒ නිසා තමයි ටිකක් වැඩිපුර වෙලාව යන්නේ. ඉතින් දැන් මේ බලන්නකෝ අන්තිම වෙලාවේ මේක හරිම ලස්සනට තියෙනවා. මේ වෙලාවේ ඇත්තටම ගොඩාක් සුවඳයි මේ බීෆ් ඩෙවල් එක. ඉතින් මේ වෙලාවේ මම ගින්දර අඩු කරලා තව විනාඩි 5ක් වගේ මේ විදිහට ලිපේ තියෙන්න දුන්නා. ඊට පස්සේ තමයි අපි මේකේ රස බැලුවේ. ඉතින් ඔය විදිහට තමයි මම බීෆ් ඩෙවල් එක හදාගත්තේ. මම හිතනවා ඔයාලත් ඒ රෙසිපි එකට කැමති වෙන්න කියලා. ඉතින් කැමති කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේක try කරලා බලන්න. ඇත්තටම ගොඩක් රසයි. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. ගිහින් එන්නම්. bye bye.